කියලා කියන්නේ තෝදෙය්‍ය කියන බ්‍රාහ්මණතුමාගේ පුතා. තෝදෙය්‍ය බ්‍රාහ්මණ කියලා කියන්නේ පොසොරයිතුමාගේ බ්‍රාහ්මණය. එහෙම නැත්නම් පුරෝහිත බ්‍රාහ්මණතුමා. තොර මේ තෝදෙය්‍ය කියලා කියන්නේ තුදි කියන ගමට අධිපති නිසා පාලි ව්‍යාකරණානුකූලව තුදි ආදෙය්‍ය තෝදෙය්‍ය කියලා පද ව්‍යාකරණානුකූලව සැකසෙනවා. ඒ නිසා තමයි තෝදෙය්‍ය කියන්නේ තුදි ගමට අධිපති නිසා තෝදෙය්‍ය කියලා. එතකොට මේ පොසොරයිතුමාගේ පුරෝහිත බ්‍රාහ්මණතුමා මෙතුමා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පින්නතුනි. මෙතුමට ධනය තියෙනවා 87 කෝටියක් ධනය තියෙනවා. කෝටි 87ක්. අද රුපියල් වලින් ගත්තොත් ඒක විශාල ප්‍රමාණයක්. අවුල් ගානකට ජීවත් වෙන්න පුළුවන්, මුළු ගමක් ජීවත් කරවන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මුදල් ලේඛකය කියන්නේ මේ ඒ කාලේ මුදල් ලේඛකේ රුපියල් නෙවෙයි කහවණු කියන්නේ මේ අද වගේ රුපියල් වලින් නෙවෙයි ඊට වඩා අධික අගයකින් යුක්ත ප්‍රමාණයක් තමයි කහවණු කියන්නේ. අන්නේ කහවණු වලින් කෝටි 87ක ධනයක් මෙතුමට තියෙනවා. හැබැයි බණ පොතේ කියනවා අට කතාවේ කියනවා පින්නතුනි කර්ම මච්චරී කියලා. මෙතුමා අතිශයම මසුරු කෙනෙක්. කවමදාවක් කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නැති පුද්ගලයෙක් තමයි මේ පුද්ගලයා. සාමාන්‍ය කෙනෙක් මෙච්චර මහා ධනස්කන්ධයක් තියෙන කෙනෙක්. එතකොට මේ පුද්ගලයා මේ ගෙදර අයට අවවාදයක් කරනවා. කොහොමද මේ දෙන අවවාදය? අංජනානං khයං දිස්සා වම්මිකානං ච සංචයං මදුනං ච සමාහාරං පණ්ඩිතෝ ගරමාවසේ කියලා අවවාදයක් ලබා දෙනවා. මේ අවවාදය බණ පොතේ කියනවා අදේශිත අවවාදයක් කියලා. ඒ කියන්නේ නොකිය යුතු අවවාදයක් මෙතුම මේ ලබා දෙන්නේ. මෙතුම මේ අවවාදයෙන් කරන්නේ මොකද්ද? අංජනානං khයං දිස්සා. ඔය අඳුන් කියන දේවල් ඔය ඇස්වල හැම ගාන අඳුන් තියෙනෝනේ. ඔය අඳුන් කියන දේවල් ගල ගන්න මොකද වෙන්නේ? මේ අඳුන් ෂේ වෙනවා, ගෙවිල යනවා. ඒ වගේ මේ ධනය කියන දේවල් කිසිම කෙනෙකුට නොදිය යුතුයි. චොට්ට හරි රුපියල හරි 725 හරි දුන්නොත් මොකද වෙන්නේ? මේකේ ගාන අඩු වෙනවා. තමන්ගේ ධන සම්පත්තිය අඩු වෙලා යනවා. ඒ නිසා නොදිය යුතුයි. වම්මි කාණංච සංචයං. පාලියෙන් වම්මික කියලා කියන්නේ හුඹහට. එතකොට හුඹහ බඳින්නේ වේයනේ. වේයත් චූට් මහා කළුගල් ගෙනහැලා මහා පස් කෝඩ ගණන් ගෙනහැලා නෙවෙයි තුඹස් බඳින්නේ. චූටි පස් කෑල්ල ගෙනහැලා තමයි තුඹස හදන්නේ. අන්න ඒ වගේ මේ ධනය කියන දේවල් චොට්ට හරි කමන්නේ ගෙනහැලා මේක එකතු කරන්න ඕන. ඒ වගේම මදුනංච සමාහාරං. මේ මදු කියන්නේ මේ මැස්ස හදන මී වදවලට. එතකොට මී මැස්ස මහා රොන් ගොඩක් ගෙනල්ලා නෙවෙයි මී වදයක් හදන්නේ. චොට්ට රොන් ගෙනල්ලා තමයි ලොකු මී වදයක් හදන්නේ. අන්න ඒ වගේ තමයි මේ මිනිස්සු ගෙදර වාසය කරන අය මොනවා හරි කමන්නේ චොට්ට හරි එකතු කරන්න කිසිම දෙයක් නොදිය යුතුයි. මෙන්න මේ විදියට නුවණැත්තෝගේ වාසය කරයි කියන එක තමයි මේ ගාථාවෙන් මේ අවවාදයෙන් මෙතුම ලබා දෙන්නේ. එතකොට මේක හොඳ අවවාදයක් නෙවෙයි. මේක දාර්ශනික කළ යුතු අවවාදයක් නෙවෙයි. එතකොට මේක පරම මච්චරී මසුරු පුද්ගලයෙක්ගේ අවවාදයක් ගෙදරායට දීපු. එතකොට මෙහෙම ඉඳලා මොකද උනේ? මේ බණපොතේ කියනවා මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ නුදුරු විහාර වැඩ සිටියේ. හැබැයි කිසිම දවසක බුදුරජාණන් වහන්සේට දන් හැන්දක්වත් දීපු කෙනෙක් නෙවෙයි මෙතුමා. කැඳ හඳක්වත් දීපු කෙනෙක් නෙවෙයි. මේ විදියට තමයි මසුරු කමින් මේ පුද්ගලයා ජීවත් වුනේ. මෙහෙම ඉඳලා මේ බමුණා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා මොකද වුනේ? මේ ගෙදරම බල්ලෙක් කියලා උප්පත්තිය ලැබුවා. බල්ලෙක් කියලා ඉපදුණා. මේ බල්ලට අර සුබමානවක තමන්ගේ පුතා හරිම ආදරේ. තමන් ඉන්න ඇඳ පොට්ට උඩ තමයි තියන් ඉන්නේ. පොට උඩ තමයි තියන් ඉන්නේ. එතකොට තමන්ට කන්න තියෙන දේවල් තමයි ඒ බල්ලටත් දෙන්නේ. දැන් මෙතනින් යම් කාරණයක් පැහැදිලි වෙනවා. ගෙදරක සතෙක් ඉන්නවා නම් ඒ සතා යම් ඥාතිකමක් හිතවත්කමක් තියෙනවාමයි. ඒ ඥාතිකම හේතු කොට තමයි ඒ ආවාස කරගන්නේ ළඟ කෙට්ටුවෙන් ඉන්නේ.
තොඩ බල්ලෙක් වෙන්න පුළුවන්, පෝසෙක් වෙන්න පුළුවන්, හරකෙක් වෙන්න පුළුවන්, මොන හරි සතෙක් වෙන්න පුළුවන්. ඒ ඥාති භාවයක් අපිට මේ ජීවිතේ නැතුණාට పూర్ව ජීවිතවල ඒ ඉඩ කඩන් වලට ඒ පෞල් වලට හිටපු අය වෙන්න පුළුවන්. බොහෝ දුරට එවැනි අය වෙන්නේ. එතකොට මේ බල්ලා කියන්නේ දැන් පුතා දන්නේ මේ තමන්ගේ තාත්තා කියලා. නමුත් බල්ලෙක් විදියට තමන් කන්න දෙනවා, හොඳට බොන්න දෙනවා, සුව පහස් යහනා මත තියා ගන්නවා. ඉතින් අදත් මේ දේම කරනෝනේ මිනිස්සු. ඉතින් ගෙදර බල්ලෙක් හදනවා, හොඳට කන්න බොන්න දෙනවා, හොඳ යහන් මත තියනවා, සැප සප්පායම් දෙනවා. හැබැයි කවුද දන්නේ මේ ළඟම හිතවත්ම ඥාතියද කියලා කියන්න කවුද දන්නේ? එදා බුදුරජාණන් වහන්සේ හිටපු හින්දා දන්නවා මේ තමන්ගේ තාත්තා කියලා. පින්නතුනි මේ විදිහට කතාව සිද්ධාන්තයේ සිද්ධ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දවසක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා මම අද කාටද පිහිට වෙන්න ඕන කියලා. මෙහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණතුමා මැරිලා ගෙදර බල්ලෙක් කියලා උප්පත්තිය ලැබලා. දැන් මම මේ ගෙදෙට්ට වැඩම කිරීම හේතු කොටගෙන මේ බල්ලට මං යම් වචනයක් කියනවා. ඒ වචනය කීම හේතු කොටගෙන සුභමානවක එක්ක මගේ යම් කතා සංලාපයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ සුභමානවකට මං ධර්මයක් දේශනා කරනවා. මේ ධර්මය අහලා මේ සුභමානවක තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මම මේ ගෙදරට වැඩම කිරීමෙන් යහපතක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔහුගේ මේ තෙරුවන් සරණ යන්න පින තියෙන නිසාම මොකද කරේ බුදුරජාණන් වහන්සේ ඔහුට පිහිට වීම පිණිසම ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දන්වා මේ බල්ලා මැරිලා අපායටත් යනවා, නිරයට යනවා. ඉතින් මෙන්න මේ සුභමානවකට පිහිට වීමේ අදහසින් එදා බුදුරජාණන් වහන්සේ උදෑසනම වෙනද බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ මහා සංඝරත්නය පිරිවරාගෙන. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ සංඝයා පිරිවරාගෙන නෙවෙයි. තමන් වහන්සේ තනියෙන්ම තමයි වැඩම කරන්නේ. මේ ගෙදර ඉදිරියට වැඩම කරා. වැඩම කරාම අර බල්ල බුරාගෙන ආවා. බුදුරජාණන් වහන්සේට බුරාගෙන ආවා. බුරාගෙන ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බල්ලට කියනවා තෝදෙය්‍ය නුඹ අතීතයේදීත් මට භෝ කියලා දැන් ඔබ බල්ලෙක් වුණා. පින්නතුනේ පාලියෙන් භෝ කියන්නේ භවත් කියන එක. එතකොට මෙන්න මේ විදිහට ඒක අගෞරවයෙන් කියලා තින්නේ. ඉතින් එහෙම කියලා ඔබ දැන් බල්ලෙක් වුණා. දැන් ඔබ මට බුරලා උඹ අවීචයට යන්නද හදන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා. එතකොට මේ බල්ල දැනගත්තා මොකද? මේ බල්ල දැනගත්තා මම තෝදෙය්‍ය බ්‍රාහ්මණ කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා කියලා. මේ බල්ලට මහා ලැජ්ජාවක් ඇති වුණා. මේ බල්ල ඔළුව නවාගෙන ගිහිල්ලා අර ලිපේ අලුගොඩේ තමයි ඊට පස්සේ läග්ගේ. ලිපේ අලුගොඩේ läග්ගේ. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරා. ඊට පස්සේ මේ සුභමානවක ගෙදර ආවා. සුභමානවක ඒ වෙන විට ගෙදර හිටියේ නැහැ. ගෙදෙට්ට ආවා. ගෙදෙට්ට එනකොට බලනකොට බල්ලා නැහැ. බල්ලා අලුගොඩේ läගලා ඉන්නේ. ගෙදර ආයෙකින් ඇහුවා කවුද මේ බල්ලා අලුගොඩට දැම්මේ කියලා. ඊට පස්සේ ගෙදර ආයෙ කියන අපි කවුරුවත් මේ බල්ලා අලුගොඩට දැම්මේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම භාග්‍යවතුන් වහන්සේ සමග යම් කතා සංලාපයක් නම් ඇති වුණා කියලා ඒ සිද්ධ වෙච්ච සිද්ධාන්තය මේ සුභමානවකට කිව්වා. සුභමානවකට කිව්වහම මේ මානවක කියනවා තෝදෙය්‍ය කියන බල්ලෙක් ඇත්තේ නැහැ. තෝදෙය්‍ය කියන බල්ලෙක් ඇත්තේ නැහැ. අපේ තාත්තා මැරිලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනේ. මොකද මේගොල්ලෝ බමුණෝනේ. බමුණන්ගේ අදහසක් තියෙන්නේ ඒගොල්ලෝ මැරුණට පස්සේ මහා බ්‍රහ්මයේ ළඟට යනවා කියලා. ඒ නිසා මේ තමන් තරුණයා තමන්ගේ පොතත් ඉතින් ඉතින් තාත්තා දැන් බ්‍රහ්ම ලෝකෙ ඇති කියලා. ඊට පස්සේ මේ තරුණයා කියනවා ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මගේ තාත්තා බල්ලෙක් කළා. ඉතින් ඒ නිසා මන් මුන් වහන්සේ මේ කටට එන දේවල් මේ සමන බවත් ගෞතමයන් කියනෝනි. මන් මුන් වහන්සේට චෝදනා කරන මුසාවාදයෙන් චෝදනා කරනවා කියලා මෙතුම ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ තරුණේ එන්නේ මොකටද කියලා. දැන් තරහින් එන්නේ කුපිත වෙලා.
දැන් සාමාන්‍ය කවුරු හරි කිව්වොත් දැන් මෙතන ඉන්න කෙනෙකුට හරි කවුරු හරි කිව්වොත් මෙන්න අසවලා ඔයගොල්ලෝගේ තාත්තා බල්ලෙක් කියලා ඔක ටිකක් හිතට වදිනවනේ. ඉතින් මේ තරුණයාටත් ඉතින් හොඳට කේන්තියක් ආව භාග්‍යවතුන් වහන්සේ කරේ. බුදුරජාණන් වහන්සේ දැන් දන්නවා මේ එන්නේ මොකටද කියලා. ඊට පස්සේ ලොකු සංවාදයක් මේක ඇති වෙනවනේ තාත්තා බල්ලෙක් වුණා කිව්වහම දැන් මේක ඔප්පු කරන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේ සංවාදයක් ඇති නොවීම පිණිසම මේ තරුණයාගෙන් ඇහුවා සුබමානවක ඔබේ තාත්තා ඔබට නොකියපු ධනය තියනවද කියලා. ඊට පස්සේ සුබමානවක් කියන "ඔව් භාග්‍යවතුන් වහන්සේ මට නොකියපු ධනය තියෙනවා. කහවණු ලක්ෂයක් වටින මාලයක් තියෙනවා. කහවණු ලක්ෂයක් වටින මිරිවෙඩි සඟලක් තියෙනවා. කහවණු ලක්ෂයක් වටින පාත්‍රයක් තියෙනවා. මුදලින් කහවණු ලක්ෂයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කිසි දෙයක් මට කියලා නැහැ. මට පෙන්නලා නැහැ මේක කොහෙද තියෙන්නේ කියලා." ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මානවකට කියනවා "මානවක එහෙනම් ඔබ දැන් ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා ওই බල්ලට දිය නොමුසු ඒ කියන්නේ වතුර මිශ්‍ර කරන්නේ නැතුව කිරිබතක් හදන්න. කිරිබතක් හදලා ওই බල්ලට කවන්න. කවලා ওই බල්ල ටිකක් වෙලා නිදි කරවන්න. නිදි කරවලා ওই බල්ලගෙන් අහන්න ඔය හංගපු ධනය කොහෙද තියෙන්නේ කියලා. එතකොට පෙන්නාවි කියලා." සුබමානවක කල්පනා කරා කමන්නේ ධනය ලැබුණොත් ඒකත් මට හොඳයි. නොලැබුණොත් ඇවිල්ලා චෝදනා කරනවා. මේ කරුණු දෙකෙන් මොහො සතුටු වෙලා ගිය ගෙදර ගිහිල්ලා අර විදියට දිය නොමසු කිරිබතක් හදලා කන්න දීලා නිදි කරවලා නැගිටවල ඇහුවා කොහෙද හංගපු ධනය කියලා. මොකද උනේ මේ බල්ලා ගියා ගිහිල්ලා අර හංගපු තැන්වල මේ බල්ලා දැනගත්තා තමන්ගේ පුතා මම තාත්තා කියලා දැනගත්තා කියලා හරිම ලැජ්ජාවටපත් වෙලා අර ධනය හංගපු තැන් වලට ගිහිල්ලා පහුරු ගෑවා. මේ තරුණයා ඒ තැන් හාරලා ඒ තිබිච්ච ධනය ලබා ගත්තා. පෙන්නතොනේ මේ විදියට බල්ලා මෙහෙම යන්න හේතුනේ. එතකොට මේ කුමාරයා කිව්වනේ කොහෙද මේ ධනය තියෙන්නේ කියලා. ඒ තියෙන තැන් පෙන්නුවේ කොහමද? අට කතාවේ කියනවා මේක බුද්ධානුභාවයෙන් සිද්ධ වුණා කියලා. දැන් ඔබ අද ගිහිල්ලා ගෙදර බල්ලටම කන්න දීලා කිව්වොත් ඒ බල්ලෝ එහෙම පෙන්නන්නේ නැහැ. හේතුව මේක බුද්ධානුභාවයෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් සිද්ධ වෙච්ච දෙයක්. එහෙම නැත්නම් ඒ අට කතාවේ කියන්නේ මේ බල්ලට ජාති ස්මරණ ඥානය පහළ වෙලා එහෙම ඇති වෙච්ච දෙයක් නෙවෙයි කියලා. දැන් මෙන්න මේ විදියට මේ කතා ප්‍රවෘත්තිය සිද්ධ වුණා. දැන් මේ තරුණයා භාග්‍යවතුන් වහන්සේ කෙරේ හොඳටම අපහැදීමෙන් හිටියේ. දැන් මේ අවස්ථාවේදී මේ ධානිය පෙන්නුවට පස්සේ මේ සුබමානවකට හිතක් ඇති වුණා. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ භවයෙන් පටිච්චන්න වෙච්ච භවයෙන් වැසිච්ච අපිට පේන්නේ නැති අති සියුම් කාරණා පවා බුදුරජාණන් වහන්සේ දන්නවා. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකාන්තයෙන්ම සර්වඥතා ඥාණයෙන් යුක්තයි කියලා අතිශයම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වුණා. පින්නතුනි මේ පැහැදීම ඇති වෙලා මෙතුමට තියුණ ප්‍රශ්න 14ක් හදාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. මේ ටික තමයි පින්නතුනි අපිට අත්‍යවශ්‍යම කාරණා වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. මනුස්ස භාවයට පත් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්යන්ගේ හීන ප්‍රනීත භාවය ප්‍රකට වෙනවා. ඒ කියන්නේ මිනිස්යන්ගේ අර උච්චාවචනයක් උස්පහත් භාවයක් හීන ප්‍රනීත භාවයක් ප්‍රකට වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේකට හේතු මොනවද කාරණා මොනවාද කියලා අහලා මේ සුබමානවක ප්‍රශ්න 14ක් අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන්. මේ ප්‍රශ්න 14 මතක තියාගන්න. මුලින්ම අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා අඩු ආයුෂෙන් මරණයටපත් වෙන අය ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා දීර්ඝායු සම්පන්න ලබන අය. මේකට හේතු මොනවාද? එතකොට එතන ප්‍රශ්න දෙකයි. ඊට පස්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා බොහෝ ආබාධ තියන අය ඉන්නවා.
සමහර අය ඉන්නවා අල්ප ආබාධ තියන අය. මේකට හේතු මොනවාද? භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා හරිම අවලස්සනයි විරූපී. සමහර මිනිස්සු ඉන්නවා හරිම ස්වරූපී. බැලුවොත් කෙනෙකුට දෙපාරක් විතර බලන්න පුළුවන් ස්වරූපී මිනිස්සු ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ මේකට කාරණා මොනවාද? භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා අල්පේ ශාක්‍ය මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා මහේ ශාක්‍ය මිනිස්සු ඉන්නවා. මේකට හේතු මොනවද? කාරණා මොනවාද? භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ මිනිස්සු ඉන්නවා හරිම දුප්පත් මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ අල්ප භෝගී මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා මහා භෝග සම්පත් වලින් යුක්ත අය. ඒ කියන්නේ මහා පොහොසත් අය ඉන්නවා. මේකට හේතු මොනවාද? සාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා නීච කුලවල උප්පත්තිය ලැබපු අය ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා උසස් කුලවල උප්පත්තිය ලැබපු අය ඉන්නවා. මේකට හේතු මොනවාද? ඊට පස්සේ අවසානයට අහනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා හරිම මෝඩයි. සමහර මිනිස්සු ඉන්නවා හරිම ඥානවන්තයි. මේකට හේතු මොනවාද? සාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදියට මේ ලෝකයේ උපදින සත්‍යයන්ගේ හීන පනීත භාවයක් ප්‍රකට වෙනවා. මේකට හේතු මොනවාද? ප්‍රත්‍ය මොනවාද කියලා අහනවා. අහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තරය දෙනවා. කෙටියෙන් උත්තරයක් දෙනවා. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායාති කියලා උත්තරය ලබා දෙනවා. මේ මානවකට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. මේ මානවට මේ කියපු කිසිම දෙයක් තේරුන්නේ නැහැ. මේකෙන් කියුවේ මොනවද? කම්මස්සකා මානව සත්තා මානවක මේ සත්‍යෝ කර්මය ස්වකීය කරගෙන ඉන්නේ. කර්මය ස්වකීය කරගෙන ඉන්නේ. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කර්මය දායාද කරගෙන ඉන්නේ. තමන්ට උරුමකාරය කරගෙන ඉන්නේ කර්මය. කම්ම යෝනි කර්මය මූල කාරණාවක් කරගෙන ඉන්නේ. කම්ම බන්දු කර්මය ඥාති කරගෙන ඉන්නේ. කම්ම පටිසරණ කර්මය පිළිසරණ කරගෙන ඉන්නේ. කම්මං සත්තේ විභජති හීනප්පනීතතාති හීන පනීත භාවයට මේ කර්මය තමයි සත්‍යෝ මේ විදියට විභජනය කරන්නේ. එහෙම නැත්නම් බෙදා දක්වන්නේ කියන එක තමයි මේ පාඩේ තේරුම වන්නේ. හැබැයි මේ මානවකට නම් මෙලෝදයක් තේරුන්නේ. මේ අයටත් මේක මෙලෝදයක් තේරුන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇයි මෙහෙම දේශනා කළේ? මේ මානවක බමුණු කුලයේ කෙනෙක් මොහු හරිම මාන්නක්කාරයි. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ තේරෙන්න එක පාරිම දේශනා කරන්නම් මොකද වෙන්නේ? මේ මානවක හිතනවා ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරෙන් මන් දන්න ටිකමනේ. ඉතින් මේකේ මොකක්ද ඇති විශේෂත්වය කියලා මේ මාන්නකාර මේ සුභ මානවක මේ විදිහට හිතනවා. එතකොට මේ සුභ මානවකට දැන් මේක තේරුන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙන්න දේශනා කරේ මේ මාන්නේ බස්සන්න ඕන හින්දා. මාන්නේ කියලා කියන්නේ හරියට අපි ඔළුවේ පලන්ද ගත්ත අර අන්තට්ටුවක් වගේ. ඒ මාන්නේ තියෙන කෙනා කාටවත් යටත් වෙන්නේ නැහැ, නැවෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ මාන්නේ බස්සන්න ඕන. මේ මාන්නේ බැස්සුවොත් තමයි මේ කරන දේශනාව මේ සුභ මානවකට ප්‍රත්‍ය වෙන්නේ, තේරෙන්නේ, වැටහෙන්නේ. ඊට පස්සේ මොකද වුනේ? මේ සුභ මානවකට දැන් කරුණ තේරුන්නේ නැහැ. හැබැයි දැනගන්නත් ඕනකම තියෙනවා. ධර්මයේ කියනවා හරියට මූණ බැඳලා කෙනෙක්ගේ තමන්ගේ ඉස්සරහින් තියෙනවා හරීම රසවත් ආහාරයක්. හැබැයි මූණ බැඳලා කන්න විදියක් නැහැ. රසයි ආහාරේ රසයි කන්න විදියක් නැහැ මූණ බැඳලා. අන්න ඒ වගේ තමයි මේ තරුණයාට සිද්ධ වුනේ. ධර්මයේ රසයි කියන දේ තේරෙන්නේ වැටහෙන්නේ. දැන් මොකද වුනේ? දැන් මේක දැනගන්න ඕන වුණා. ඊට පස්සේ සාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථ ප්‍රකට නොවෙච්ච, විභජනයේ නොවෙච්ච, එවැගේම වැටහෙන්නේ නැති මේ කාරණාව සාමීනි මට
දේශනා කරන සේක්වා කියලා ඉල්ලා හිටියා. මෙන්න මෙතෙන්ට නවල ගන්න ඕන හින්දා තමයි භාග්‍යවතුන් වහන්සේ අර විදියට තේරෙන්නේ නැති වෙන්නම දේශනා කරේ. දැන් මෙහෙම ආයාචනාව කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් මොහුට මේක දැනගන්න ඕනමයි. දැන් දේශනා කරොත් මොහුට මේ දේශනාව ප්‍රත්‍ය වෙනවා. භාග්‍යවතුන් වහන්සේක දැක්කා. දැකලා ඊට පස්සේ මේ සුභ මානවකට කියනවා මානවක එහෙනම් අහගන්න මේ කර්මය විභජනය කරනවා. මේ කර්මය බෙදලා දක්වනවා. හොඳින් අහගන්න මේක. හොඳින් තේරුම් ගන්න. මනාකොටම මේ කර්මය පිළිබඳව දේශනා පවත්වනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කරුණු 14ටම ප්‍රශ්න 14ටම එකක් ගානේ මේ මානවකට අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ වැටහෙන්න මේ ධර්මයේ දේශනා කරනවා. පින්නතුනේ මේ කර්ම විෂය කියලා කියන්නේ